ඒකට ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ AI පාවිච්චි කරලා කොහොමද ලස්සන ෆොටෝ එකක් එක්ස්පෑන්ඩ් කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට මේකට අවශ්‍ය වෙන ඇප් එක තමයි හිපික් කියන ඇප් එක. ඉතින් ඔයාලා මේ හිපික් කියන ඇප් එක ඔයාලට Apple Store එකෙන් හරි Play Store එකෙන් හරි දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක දාගත්තට පස්සේ ඔයාලා කෙලින්ම ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ එතන start editing කියන තැන all photos කියන එක උඩ ඔබන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාලා කෙලින්ම මේකේ ඔයාලට ඕන size එක දාන්න ඕන. මේ wallpaper කියලා තියෙනවා මම දාගන්නවා මේක දෙවෙනියට තියෙන එක. ඊට පස්සේ ඔයාලා මෙතන අලෝ කියන එක කරනවා ඊට පස්සේ adjust කියලා එකක් adjust කියන එකේ crop වලට යන්න ඕන. crop වලට ගිහිල්ලා ඔයාලා මෙතන මේකදී AI expand කියලා තියෙනවා. අන්න ඒකට යන්න ඕන. AI expand වලට ගිහිල්ලා ඔයාලට ඕන size එක තෝරගන්න ඕන. ඒ කියන්නේ ඔයාලා කොච්චර size එකකටද ඔයාලා පේන්න ඕනේ කියලා මම දාගන්නවා 1.5. ඊට පස්සේ ඔයාලා මේකේ prompt එක ගන්න ඕන. prompt එක මම මෙතන type කරා. ඊට පස්සේ ඔයාලා මෙතන allow කියන එක ඔබන්න ඕන. ඊට පස්සේ generate කියන එක ඔබලා මේක expand වෙනකන් ඉන්න ඕන. දැන් මම නම් prompt එකක් දැම්මේ. ඔයාලට කැමති prompt එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ apply කියන එක ඔබලා ඔයාලා මෙතන හරි ලකුණ ඔබන්න. ඊට පස්සේ මෙතන ඔයාලා කැමති නම් advanced එකට ගිහිල්ලා AI engine කියන එක ඔබන්න ඕන. ඒක free දෙන්නේ. දැන් ඔයාලා export කරගන්න ඕන ඔයාලා ෆොටෝ එක. හරි දැන් export වෙලා ඉවරයි. දැන් home එකට යන්න. හරි දැන් ලස්සන ෆොටෝ එකක් හදලා තියෙනවා. හරි ඉතින් දැන් ෆොටෝ එක expand කරලා ඉවරයි. ඔන්න තව මේ වගේ වීඩියෝ නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගියා. bye bye.